හරි ඔන්න දවස් ගානක් තිස්සේ ළමයි කට්ටියම ඉල්ලලා තිබ්බ ස්ටඩි ප්ලෑන් එකක් දෙන්න කියලා. ඔන්න මම විභාගෙට මාස 2ක් තියලා ඔයාලට ස්ටඩි ප්ලෑන් එකක් දෙන්න යන්නේ. මේකේ මම මේ ස්ටඩි ප්ලෑන් එක කොටස් 5කට විතර කඩාගත්තා. මොකද මේ කොටස් 4කට විතර කඩාගත්තා. මේකේ මේ අම්මලාට කියන්න චූටි කෑල්ලකුත් තියෙනවා. ඒතකොට ඔයාලා A level කරන්නේ මොන වුණත් මේ O level වලින් පස්සේ ඔයාලට ඒ කියන්නේ O level වලින් පස්සේ රස්සා කරන ඉන්නේ හරිම අඩු ප්‍රමාණයක්නේ. ඔයාලා A level කරන්න බලාගෙන තමයි O level පාස් වෙන්න ඕනේ සහ ඒ ඔයා කරන්න ඕන එකට අදාළ විදිහට තමයි O level exam එක ගොඩ දාගන්න ඕනේ කියලා ඔයාලගේ ඔළුව වල මේ වෙලාවට තියෙන්න ඕනේ. එතකොට මම මේ වෙලාවේ ඔයාලා කරන්න ඕනේ සහ නොකරන්න ඕනේ දේවල් වෙන් කරලා සහ A level වලට ඔයාලා ඉස්කෝල එකට මාරු වෙනකොට හරිය මෙහෙ ඕන වෙන පොයින්ට් වෙන් කරලා අරගෙන තමයි මේ කතාව කියන්න යන්නේ. හරිද? මුලින්ම අපි කතාව පටන් ගද්දී ඔන්න මම කියලා තියෙනවා තව දවස් 60ක් විතර තියෙන්නේ දල වශයෙන්. මොකද අපිට හරියට දවසක් කියලා නැහැ නේ මෙයාලා. එතකොට මොනවා වුණත් 60කට වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. මොකද මේ වෙනකොට මේ මාසෙත් තව තියෙනවා දවස් කීපයක් සහ පෙබරවාරි මාසෙත් තව දවස් කීපයක් හම්බෙන්න පුළුවන්. මම ඒ දවස් ඔක්කොම අමතක කරලා දාලා තමයි ඔයාලට මේ දවස් 60ක් එහෙම නැත්නම් මාස 2ක් කියලා මේ වැඩේ කරන් යන්නේ. හරිද? ඉස්සෙල්ලාම මේ වැඩේට ඒ කියන්නේ O level වැඩේ ගොඩ දාගන්න නම් ඔයාලට කම්පොනන්ට්ස් 4ක් ඕනේ. එහෙම නැත්නම් ಜಾති 4ක් ඔළුවේ මේ වෙනකොට තියෙන්න ඕනේ. පළවෙනි එක තමයි ඔයාලට මේ වැඩේ කරගන්නවයි කියලා මොටිවේෂන් එකක් තියෙන්න ඕනේ මොනවා කරත්. මොටිවේෂන් එක නැතුව ඉතින් ඩල් විදිහට ඉඳගෙන මේ වැඩේ කරන්න අමාරුයි. හරිද? ඔයාලා මේක කරගන්න ඕනේ කියලා අර දැවෙන ආසාවක් තියෙන්නේ. අන්න එහෙම එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනි එක තමයි ඔයාලට තියෙන්න ඕනේ ප්ලෑන් එකක්. මම මේ විදිහට තමයි මේ වැඩේ කරගන්නේ. මම මේ ලෙවල් වලට යන්න ඕනේ සහ මේ ලෙවල් වලට යන්න මම මේ වැඩ සෙට් එක කරගන්නවා කියලා. මේ ප්ලෑන් එක මම ඔයාලට සෙට් අප් කරලා දෙන්නම් අද. ඒක මගෙන් වෙනවා මොටිවේෂන් එක. ඉතින් ඔයාලා හදාගන්න ඕනේ සහ කාලයත් එක්ක මොන හරි කරලා සතියක් හෝ දෙකක් ඇතුළත ඉක්මනට ඒක හදාගන්න ඕනේ මේ වෙලාවේ නැත්නම්. හරිද? සමහර ළමයින්ට තියෙන කේස් එක තමයි මොටිවේෂන් එකක් තියෙනවා ප්ලෑන් එකක් නැහැ. ඒක තමයි ලොකුම ගොඩක් වෙලාවට 195කට මේ විදි මොටිවේෂන් එක තියෙනවා ඕනකටත් වඩා වැඩි. ඒකෙන්ද ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඊළඟට ඩිසිප්ලින් එක තුන්වෙනි එක. ඩිසිප්ලින් එක කියන්නේ මොකද? රැවුල කපලා කොණ්ඩේ කපලා ෂර්ට් එක අයන් කරලා ඉඳලා මේ පාඩම් ගන්න ඕනේ කියන එක. නෑ. ඩිසිප්ලින් එක කියන්නේ ඔයාලට මම කිව්වොත් ඔයාලගේ ස්ක්‍රීන් ටයිම් එක කන්ට්‍රෝල් කරගන්න කියලා ෆෝන් එක පැත්තකින් තියන්න ඕනේ කියන එක තමයි ඩිසිප්ලින්. ඊළඟට පෙරේතකමට අතට අහුවෙන කඩචෝරුයි ජරාව ඔක්කොම කාලා ඔළුවේ එක්කුම් බඩේක එක්කුම් හදාගන්න නැතුව අර කෑම වේල හරි පිළිවෙලට කන කාලා ඔයාලා හෙල්දි විදිහට ඉන්න එකක් ඩිසිප්ලින් එකක්. ඊට පස්සේ පැය 6ක් විතර නිදා ගන්න එක. හරිද? පැය 6කට අඩුවෙන් නිදා ගන්න එපා. හරියන වැඩක් නෙමෙයි. ඔය එක එක බක පඬිතුයෝ කියනවා පැය 2යි වැඩ කරේ මේ දවස් දෙකකට සැරයක් පැය 2ක් මම නිදාගෙන එහෙම වැඩ කරා. හරි මේ එහෙම කරන්න බෑ. ඔයාලා ළමයි. හරිද? ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ. ඔයාලා අම්මලාත් තේරුම් ගන්න ඕනේ. ඔයාලත් තේරුම් ගන්න ඕනේ. ඔයාලා ළමයි කියන එක. හරිද? ඒක තමයි මේන්ම ෆැක්ට් එක මෙතන තියෙන. ඔයාලා නිදා ගන්න ඕනේ මොනවා කරන්න. පැය 6ක් 7ක් ඇතුළත වෙලාවක් නිදා ගන්න ඕනේ. ඔයාලා ළමයි මොන මගුල කරත්. අන්තිමට දවස් අවසානයේ ඔයාලා ළමයි. ඒකින්ද ඩිසිප්ලින් එකත් නිදා ගන්න. ඔන්න පැය 12ක් විතර නිදා ගන්න එක ඩිසිප්ලින් එකක් නෙමෙයි. මං කිව්වේ පැය 6ක් 7ක් අතර නිදා ගන්න එක ඩිසිප්ලින් එක කියලා. 6ට අඩු වෙනුත් නෙමෙයි 7ට වැඩි වෙනුත් නෙමෙයි. ඒ අතර වෙලාව. හරිද? ඊට පස්සේ ගෝල් එකක් තියෙන්න ඕනේ. හතරවෙනි එක තමයි ඔයාලට ගෝල් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ මොටිවේෂන් එකයි ගෝල් එකයි කියන්නේ ගොඩක් වෙලාවට එකටම මේ බැඳිලා තියෙන දෙයක්. නමුත් ක්ලියර් ගෝල් එකක් තියෙන්න ඕනේ. එක්කෝ A9ක් ගන්නවා කියන එක. හරිද? එහෙම නැත්තම් මම A level වලට සයන්ස් කරලා ඉංජිනේරින් ගිහිල්ලා මෙහෙම සක්සස් වෙනවා. එහෙම ඔයාලට අනන්‍ය ගෝල් එක. ගෝල් එක මට නම් දෙන්න බෑ. මේක ඇතුලේ ඔයාලට ගෝල් දෙන්න බෑ මට. ඉතින් ගෝල් එක කියන්නේ ඔයාලගේ කැපැසිටි එකට සහ ඔයාලගේ ආසාවල් වලට ඔයාලගේ හීන වලට සෙට් කරගන්න දෙයන්නේ. ඒක මට හදලා දෙන්න බෑ. මෙතන තියෙන මේ මුල් ಜಾති තුන මම කරලා දෙන්නම්. ගෝල් එක ඔයාලා හදා ගන්න ඕනේ. ඒක ඔයාලට තියෙන දේ. ඊළඟට ඔයාලගේ පැත්තේ පාඩම් කරන්න පටන් ගද්දි මේ ඩිසිප්ලින් කියන එකට අයිති වෙන ಜಾති තුනක් මෙතන තියෙන්නේ. පාඩම් කරන්න පටන් ගද්දි හැමදාම මොටිවේට් වෙලා පාඩම් කරනවා කියලා ඉඳගන්න කලින් මුළු කාමරේම අස් කරලා පාඩම් කරන්න පටන් ගන්න එපා. ඔයාලට ඒක කරන්න බෑ. හැමදාම කාමරේ අස් කරනවා ආයේ මුකුත් නැහැ ටයිල් එක ලෙව කාලා වගේ සුද්ධ කරනවා. ඊට පස්සේ කරපු ඇති පාඩමක් නැහැ බුදි ඊට පස්සේ. ඒක කරන්න යන්න එපා. පාඩම් කරන්න පටන් අරන් පැය 2ක් විතර ගියාට පස්සේ බ්‍රේක් එකක් විදියට ඔන්න කාමරේ චුට්ටක් අස් කරගන්න. හරිද? නැතුව පාඩම් කරනවා කියන එක මේ කාමරේ අස් කරනවා කියන එකෙන් පටන් ගන්න එපා. පාඩම් වෙන්නේ නැහැ. ඔයාලගේ වයසේ හැටි. ඔයාලට හිතෙන්නේ ඉස්සෙල්ලාම පිළිවෙලක් තියෙන්න ඕනේ පාඩම් ගන්න කියලා හැමදාම අස් කරනවා. දවස් 3කට සැරයක් මොටිවේෂන් එකක් කරනවා පාඩම් ගන්න හිතනවා කාමරේ අස් කරනවා වැඩේ වෙන්නේ. ඊළඟට එක ස්ක්‍රීන් ටයිම් එක. මං කියන්නේ ෆෝන් එක අයින් කරලා දාන්න සෝෂල් මීඩියා සීරෝ කරන්න ෆෝන් එකට මිටියකින් ගහන්න වගේ ඒවා නෙමෙයි. හරිද? පැය භාගයක් විතර මේ දවස් ටිකේ පොඩ්ඩක් ඕකට වෙන් කරලා තියන්න. මාස 2නේ.
පැය භාගයක් විතර ඔන්න Instagram එක පැත්තට යන්න WhatsApp එක පැත්තට යන්න පොඩ්ඩක් රවුමක් ගාලා ඔය ගේම් එකක් විනාඩි 10ක විතර ගහලා දවසකට ආසාව සංසිඳුව ගන්න මම මේක අයින් කරන්නත් විසික් කරන්නත් ෆෝන් එක වංගෙඩිය දාලා කොටන්නවත් කියන්නේ නැහැ. හරිද? ඊට පස්සේ ස්පෝර්ට්ස් චෙස් අදිනවා වගේ එකක් චුට්ටක් වෙලා කරාට කමන්නේ. හැබැයි ඔය ෆිසිකලි ඩිමාන්ඩින් ඒවා තියෙන්නේ. රග ගහන එක, ක්‍රිකට් ගහන එක, ඇත්ලටික් කරන එක මේ පුළුවන් නම් ඔයාලට ගෝල් එක තියෙන්නේ AB 9ක් ගන්න එක වගේ එකක් නම්. ඔයාලා මේ වෙලාවේ ඉන්නේ ඊටාම පල්ලෙහ තත්ත්වයක ඔයාලට A 9ක් B 9ක් වගේ එකට යන්න ඕනේ. මම ඇවරේජ් එකක් විදිහට කියන්නේ. ඒ වගේ වෙලාවට මේ ෆිසිකලි ගොඩාක් ඩිමාන්ඩින් මේ ස්පෝර්ට්ස් වලට වැඩි යොමු වෙන්න එපා. මොකද ඔයාලා පැය 3ක් විතර ඔය ස්පෝර්ට් එක කරලා ආවට පැය 3 නෙමෙයි ඒකට වෙන් ගන්න වෙන්නේ. ඒකට ඔයාලගේ මහන්සිය තියෙන ඕෂ් එකක් දාගෙන ආපුවම මේ වැඩ කරන්න බෑ නිදිමතයි ඇඟට මහන්සි. අන්න ඒ වගේ තියෙන ඒවා පොඩ්ඩක් කන්ට්‍රෝල් කරගන්න ඊළ පස්සේ දෙමාපියන්ට. හරිද? ඔයාලගේ ළමයි රෑ පාඩම් කරන ළමයි සහ පාන්දර පාඩම් කරන ළමයි කියලා කොට්ටාස දෙකක් ඉන්නවා. ළමයි කියන අය එහෙම කොටස් දෙකකට බෙදෙනවා. හරිද? 50 බෙදෙනවා රෑ පාඩම් කරන ළමයිනුයි උදේ පාඩම් කරන ළමයිනුයි. රෑ පාඩම් කරන ළමයෙක්ව උදේ පාඩම් කරන්න හැරවන්න දඟලන්න එපා. උට පාඩම් වෙන්නේ නැහැ. ඒක කරවුවා කියලා ඌ බොරුවට ඉඳන් ඉඳී ඌ ඔළුවට මුකුත් යන්නේ නැහැ. මේ දෙකම කරන ළමයි හරි අඩුවෙන් ඉන්නේ. ගොඩක් වෙලාවට රෑ පාඩම් කරන ළමයි සහ උදේ පාඩම් කරන ළමයි දින කොටස් දෙකක් ඉන්නේ. ඒ හින්දා ඒකට වැඩි තල්ලු කරන්න යන්න එපා. අනවශ්‍ය පැත්තට ඒ ළමයා තෝරගත්ත පැත්ත පාඩම් කරන්න දෙන්න. ඊළඟ එක. ඔයාගේ ළමයා මහ රෑ වෙනකම් පාඩම් කරනවා හරි මහ පාන්දර නැගිටලා හරි පාඩම් කරනකොට පුටුවක් අරන් ඒ ළමයා ඉස්සරහ ඉඳ ගන්න එපා. උට ඒක කරන්න බෑ. හරිද? එක අතකින් සමහර අයට ඒක වදයක් සහ සමහර අය අම්මත් නැගිටලා ඉන්නවා කියලා ඒක දිහා බලන් ඉන්න. හරිද? ඒක හින්දා ඒ වැඩි කරන්න යන්න එපා. ගෙදරින් පැනලා යන්න සම්භාවිතාවය ගොඩක් වැඩි නම් වගේ බලාගෙන ඉන්න. නැත්නම් ලනුවකින් ගැට ගහලා මොන හරි කරන්න. හරිද? ඒ අරින්න මේ එහෙම රැලි වෙනකන් නැගිටලා උදිහා බලන් ඉන්න එපා. අමාරුයි ඒ ළමයාට පාඩම් ගන්න. ඊළඟ එක. ඕනොට ඇටෙන්ෂන් එක දෙන්න එපා. ඊට පස්සේ මේ ළමයින්ව ස්ට්‍රෙස් කරන්න එපා. ඔය ළමයි කියන්නේ සාමාන්‍යයෙන් උපතින්ම වැරදි කරන జాතිය. හරිද? ළමයි තනිකර වැරදි කරන්නේ. වැරදිමයි කරන්නේ. උන් හොඳ වැඩ 110ක් කරද්දි ඉතුරු 90%ම වැරදි කරන්නේ. ඒකින්ද ඔය ළමයින්ට මොකක් හරි ගෑන ළමයින්ට පිළි ළමයින්ට වගේ රිලේෂන්ෂිප් කේස් ඇති මොනවා හරි ඇති. හැබැයි මේ දවස් ටිකේ පොඩ්ඩක් ඒවට ගහන්න මරන්න හදන්න එපා. චුට්ටක් කන්ට්‍රෝල් කරන්න ගහන්න මරන්න හදන්න එපා මේ දවස් ටිකේ. මොකද ඒ වලින් ඕනොට ස්ට්‍රෙස් වුණාමත් පාඩම් කරන්න නැහැ. ගෑන ළමයි නම් ගොඩාක් වෙලාවට මේ දවස්වල ඒ ලෙවල් අයියා කෙනෙක් එක්ක යාළු වෙලා ඉඳලා මේ දවස්වල වැඩේ යාළ වෙලා තියෙන්නේ. එතකොට මූණෙල්ලන් ඉන්න. ඒ වගේ වෙලාවට පොඩ්ඩක් හොයලා බලන්න. හැබැයි හොයලා බලන්න කියන්නේ ගහන්න මරන්න නෙමේ. මේ අවුලක්ද කියලා බලන්න. කණ්ඩ හදන්න එපා. මේ ගොඩක් ළමයි පාඩම් කරන්න නැති හේතුවක් තමයි අම්මලා තාත්තලා ඕනවට වඩා පන්නනවා මේ දවස් ටිකේ. මොකද එක්සෑම් ස්ට්‍රෙස් එකත් එක්ක ඔයාලා පන්නන්න ගත්තාම එයාලා දෙකම කරන්නේ. හරිද? මං කියන්නේ හොයන්න බලන්න එපා අතහැරලා දාන්න කියලා නෙමෙයි. පොඩ්ඩක් මේ මොකද්ද අවධානය දීලා තියන්න ඕනවට වඩා පන්නන්න එපා. හරි. ඊට පස්සේ දැන් ළමයි ಜಾති මේකේ මම මේක මේ වෙලාවට ඒ කියන්නේ අතනින් පස්සේ මෙතෙන්ට ආවට පස්සේ ළමයි කොටස් දෙකකට බෙදලා අයින් කරනවා. එක සෙට් එකක් ඉන්නවා ෆේල් S එකක් තියෙනවා C. ඒ කියන්නේ මම ෆේල් කියලා අදහස් කරන්නේ W වැඩි සෙට් එකක් ඉන්නවා. හරිද? W වැඩි සෙට් එක එතකොට S එයාලගේ විෂය 9 ගත්තාම S ගොඩක් තියෙනවා. හරිද? ඊට පස්සේ C කියන්නේ C ගොඩක්. ඒ කියන්නේ වැඩි හරියක් C තියෙන. ඒ කියන්නේ C 6යි S 3යි එන C6යි S2යි F1යි W1යි අන්න එහෙම. W5යි S5යි 4යි වගේ අන්න එහෙම රේන්ජ් වල ඉන්න අය තමයි මම මේ පැත්තට බෙදලා අයින් කරලා තියෙන්නේ. මේ පැත්තේ ඉන්නේ ගොඩක් වෙලාවට B6යි C3 C2 3ක් විතර. අන්න එහෙම අර B වැඩි පැත්ත ඒ වැඩි පැත්තේ ළමයි. ඒ 9මයත් මේ පැත්තට තමයි වැටෙන්නේ. ඒ 9ක් තියෙන අය නම් ගොඩක් වෙලාවට මේ වීඩියෝ එක බලන්න අවශ්‍යත් නැහැ. ඔයාලා ඒ 9 තත්ත්වය කියන්නේ කලින් වාර විභාගයේ මේ ලකුණු සසඳලා බැලුවාම කොපි කරලා නෙමෙයි නම් තනියම නම් ලිව්වේ. මේ වීඩියෝ එක බලන්න ඕනේ නැහැ. ඔයාලගේ වැඩපිළිවෙල හොඳයි. හරිද? මේ නිකන් බලලා මේකෙන් ගන්න දෙයක් තියෙනවා නම් ගන්න. ඒ අරෙන්න ඔයාලා වැඩපිළිවෙල හොඳයි. ඒකෙන්ද කිසි අවුලක් නැහැ. ඊට පස්සේ ඒ 9ට වඩා පල්ලෙහෙන් ඒ 8යි B1යි. අන්න එහෙම ඉන්න අය චුට්ටක් මේක පොඩ්ඩක් බලන්න. අපි පැනලා බලමුකෝ WSC සෙට් එකේ පැත්තට. මෙයාලා ඔයාලට මේ WC SC කියන ඒවා ඇතිනම් මේව කරන්න ඕනේ නැහැ. මෙතනින් එහාට ගිහිල්ලා මේ පැත්තට පයින්න එහෙම නැත්නම් ඒ 9 කියන මාක් එකට යන්න ඕනේ නම් තමයි මේ මං කියන જાති කරන්න ඕනේ. හරිද? මං කියන જાති කරන්න ඕනේ මෙන්න මේ තැනින් ගැලවෙන්න ඕන නම් ඉහළට යන්න ඕන නම් මේ B එකක් හෝ එතනින් උඩට යන්න ඕන නම් තමයි මේ જાති ටික කරන්න ඕනේ. මොකද්ද? හැමතිස්සෙම අමතර පන්ති වලට දුවන්න හදන්න එපා මේ දවස් ටිකේ. මේ දවස් ටිකේ අමතර පන්ති දිව්වා කියලා
ඔයාලට කවර් කරගන්න කියලා අලුත් ಜಾති ගොඩාක් වෙලාට ওই පන්ති වල තියෙන 100%කටත් අඩු ප්‍රමාණයක්. මොකද හැම පන්තියකම වගේ හැම විද්‍යා පන්ති කියලා තමයි හැම විද්‍යා පන්තියෙම මේ වෙනකොට සිලබස් එකෙන් 195ක් කියලා කවර් කරලා ඉවරයි. ඔයාලට WSC level එකේ ඉන්න නම් ඔයාලට 100%ක් ගන්න නෙමෙයිනේ ටාගට් එක තියෙන්න ඕනේ 75කට වැඩිය ගන්නනේ ඒකක් ගන්න නම්. හරිද? ඒ හින්දා මේ 105 ගන්න කියලා හැමතිස්සෙම දුවන්න එපා අමතර පන්ති වලට. අමතර පන්ති පුළුවන් තරම් අඩු කරලා දාන්න. නොයනව නම් හොඳයි මේ දවස් ටිකේ. ඊළඟට සෙමිනාර් වලට යන්න එපා. ඔයාලගේ ලෙවල් එකේ මේ ලෙවල් එකේ සෙට් එක. මම මේ බයිනවා නෙවෙයි මම ඔයාලගේ හැටිත් දන්නවනේ. මමත් ඔයාලගේ වයසෙම හිටියානේ. මේ දවස් ටිකේ ඔයාලා සෙට් එක මේ සෙමිනාර් එකකට යන්නේ මේ වැඩේ ගොඩ දාගන්න හිතාගෙන නෙමෙයි යාළුවෝ සෙට් එකත් එක්කම ගිහලා පොඩි ආතල් එකක් ගන්න. ඒකින් මේ වැඩේ චුට්ටකට පැත්තකින් තියන්න. යන්න ඕන නම් මාසෙකට එකක් විතර යන්න ට්‍රිප් එකක් යනවා වගේ සෙමිනාර් එකට ගිහිල්ලා එන්න. ඊට පස්සේ මියුසිකල් ෂෝ අනම්මනම් ඔය මැච් බලන්න ඊවට යන්නත් එපා. මම මේ වලට කාලය ඉතුරු කරගන්න කියලා කියන්නේ. ඉස්කෝලේ උගන්වන්න නැත්තම්. හරිද? ඉස්කෝලේට ආදරයට එහෙම හරිය මේ ඉස්කෝලේ යන්න එපා. මොකද ඔයාලට පැය 24යි තියෙන්නේ. ඔය පැය 24න් උපරිම ප්‍රමාණයක් එළියට ගන්න ඕනේ. මම දැනටම කිව්වා පැය 6ක් පාඩම් මේ නිදා ගන්න කියලා. එතකොට ඔයාලට ඉතුරු වෙන්නේ පැය 18යි. හරිද? ඔය පැය 18න් උපරිම ප්‍රයෝජන ගන්න තමයි අපි මේ හදන්නේ. මම මේ පැය 18 නාස්ති වෙන જાති තමයි ඔයාලගෙන් අයින් කරන්නේ. ඊට පස්සේ ඔයාලා මේ ලෙවල් එකේ නම් ඉන්නේ අනිවාර්යෙන් ඔයාලගේ හිත දන්නවා මේකේ සෑහෙන්න වෙලාව ඔයාලා දඟලනවා කියලා. සෝෂල් මීඩියා වල සෑහෙන්න දඟලනවා කියලා. මේ දවස්වල ඔයාලට අවංක වෙලා මාස 2යි තියෙන්නේ. මෙන්න මේ සෝෂල් මීඩියා වලට වෙන් කරලා තියෙන කාලේ උපරිම ඔයාලට ඉවස ගන්න බෑ සික් එක වගේ වෙවුලනවා නම් විනාඩි 30කට අඩු කරන්න. මොනවා හරි කරලා විනාඩි 30කට අරන් එන්න ඊට වඩා නම් කරන්න යන්න එපා. වැඩි අල වෙලා යනවා. හරිද? හා. ඊට පස්සේ AB තියෙන සෙට් එක. AB තියෙන සෙට් එක ස්ක්‍රීන් ටයිම් විනාඩි 30න් 15 තියාගන්න ලොකුවට අමාරුවක් නැහැ. එයාලා මේ ගන්නට ගන්න කිසි අවුලක් නැහැ. අමතර පන්ති ඔයාලත් මේව ගන්න. මොකද මේ වෙනකොට 95ක් හැම පන්තිම ඉවරලා තියෙන්නේ. ඔයාලට අඩුපාඩුවක් තියෙනවා නම් ඕන තරම් YouTube එකේ වීඩියෝස් තියෙනවා. ඔයාලට අඩුපාඩු වෙච්ච කෑල්ල හොයාගන්න. ඊට පස්සේ ස්පෝර්ට්ස් ගොඩක් වෙලාවට වැඩේ හොඳට කරගත්තා හිතෙනවා මම ස්පෝර්ට් එකකුත් කරනවා මට නිදහසක් පොඩ්ඩක් ගන්නවා කියලා ෆිසිකලි ඩිමාන්ඩින් ස්පෝර්ට්ස් කරන්න එපා. චෙස් අදිනවා වගේ කරන රගර් ගහන්න නම් මනම් යන්න එපා. තප්පය කැල්ල ගියොත් වැඩේ වාත වෙනවා. හරිද? ඒකින්ද පුළුවන් තරම් මේ පැත්තෙන් බේර ගන්න. ඊට පස්සේ ඔයාලගේ ඒ 8ක් බීන මේ ඒ 9ක් තියෙන සෙට් එකේ ඉන්නේ. ඔය සෙට් එක කරන වරදක් තමයි ඔයාලා අනිත් අයව කම්පෙයාර් කරගන්න හදනවා. ඔයාලා ගෙදර ප්‍රශ්න එක එක වල්ලක් ස්ට්‍රෙස් වෙන්න හදනවා තනියම. මෙයාලට ලොකුවට ඒක නෑ. වැඩියෙන් තියෙන ඔයාලට. ඔයාලා කම්පෙයාර් කරගන්න හදන්න එපා, ස්ට්‍රෙස් වෙන්න හදන්න එපා. ওই જાති ටික අයින් කරගන්න. ඔන්න මං දැන් දෙන්න යන ස්ටඩි ප්ලෑන් එකේ ජෙනරලි ඔයාලට දෙන්න ඕන උපදෙස් ටික මං දීලා ඉවර කරා. දැන් තමා ඔයාලා වැඩ කරන්න ඕන විදියට බහින්න. මේ જાති ටික ඉස්සෙල්ලාම ඔයාලා මේ ගෲප් දෙකට බෙදාගෙන ඔයාලා කොයි තැනද ඉන්නේ සහ අයින් කරන්න ඕන જાති ඔයාලා අයින් කරලා දැන් ලෑස්ති වෙලා ඉන්නේ. පාඩම් කරලා E8ක් හෝ 9කට යන්න වැඩේට බහින්න මාත් එක්ක ඈ. ඒ කියන්නේ B9ක් හරි A9ක් හරි මොකක් හරි වලට ඕන එකට යන්න වැඩේට බහින්න ඕන ලෑස්ති වෙන්න යන්න. දැන් ඔයාලට ඕන කරන දේවල් මම ග්‍රවුන්ඩ් එක පිච් එක හදලා දීලා තියෙන්නේ. දැන් ඔන්න මැච් එකට අපි එන්න යන්නේ. මේන් සබ්ජෙක්ට් තියෙනවානේ 6ක්. හරිද? මේන් සබ්ජෙක්ට් තියෙනවා විද්‍යාව, ගණන්, සිංහල, ඉතිහාසය, ඉංග්‍රීසි, ආගම. ගෲප් සබ්ජෙක්ට් තියෙනවා 3ක්. ගෲප් 1, ගෲප් 2, ගෲප් 3 කියලා. ගෲප් 2 එකේ මම මුලින්ම ගෲප් සබ්ජෙක්ට් එකක් මෙන්න මේ ගෲප් 2 එක අල්ලගන්න. චිත්‍ර නම් ලොකු අවුලක් නැහැ. අතේ හැකියාව තියෙනවා ගොඩක් වෙලාවට. ඒක දියුණු කරගන්න පුළුවන්. ඒවා මේවා ඇඳලා. හරිද? මියුසික්, ඩ්‍රාමා, ඩාන්සින් කරන අයට පට්ට මේ වෙලාවේ ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. මෙයාලා මේ සබ්ජෙක්ට් එකට මේ සබ්ජෙක්ට් 3 කරන අය මේකට මහන්සි වෙන්න ඕනේ වෙන ළමයෙක් මහන්සි වෙනවට වඩා 150යි භාගයයි. මොකද ඔයාලගේ රිටන් එක්සෑම් එක තියලා ඔක්කොම ඔයාලගේ රිටන් අනිත් සබ්ජෙක්ට් ඔක්කොම ඉවර වෙලා මාසයක් දෙකක් ගියාට පස්සේ තමයි ඔයාලගේ ප්‍රැක්ටිකල් තියෙන්නේ. ඔයාලගේ ප්‍රැක්ටිකල් තියෙන්නේ මාසයක් දෙකක් ගියාට පස්සේ. එතකොට ප්‍රැක්ටිකල් වැඩේ හින්දා ඔයාලට 150කට විතරයි මහන්සි වෙන්න ඕනේ. මේක ගොඩ දාන්න තියෙන ලේසිම විදිහ තමයි ඔයාලට පාස් පේපර්ස් කරන එක. පාස් පේපර්ස් කරන එක තමයි මේ සබ්ජෙක්ට් වල මේ 150 ගොඩ දාන්න තියෙන ලේසිම විදිහ. ඔයාලට පුළුවන් 2016 ඉඳලා උඩට තියෙන පාස් පේපර්ස් 100ම ටික කරලා ඔයාලා තනියම වැරදි බලන එක. ඔයාලා තනියම වැරදි බලන්න. වැරදිලා තියෙන ඒවා කැපුවා ඔයා හරි උත්තරේ ලියුවා. එච්චරයි. සරලයි. චිත්‍ර කට්ටියටත් එහෙමමයි. මහන්සි වෙන්න තියෙන්නේ ලිට් අයට. ලිටරේචර් කරන අය ඉන්නවා, සිංහල ලිටරේචර් කරන අය ඉන්නවා, ඉංග්‍රීසි ලිටරේචර් කරන අය ඉන්නවා. ඒ අය මේකට ફોකස් කරන්න ඕනේ නම් මේ වෙලාවේ
මේ උඩ තියෙන මේන් සබ්ජෙක්ට් එකක් ගන්නටම මහන්සි වෙන්න වෙනවා. මං කරන්නේ සයන්ස් නේ. මං ඔන්න සයන්ස් අල්ලන් වැඩි පැහැදිලි කරන්න. මෙතන ඉඳන් ඔන්න මං සයන්ස් අල්ලන් වැඩි පැහැදිලි කරන්නේ. ඔයාලා අනිත් සබ්ජෙක්ට් වලටත් මේ විදිහටම වැඩපිළිවෙල අරන් යන්න ඕනේ. හරිද? ඔන්න දැන් ඔයාලා පුළුවන් තරම් පැය ගන්න හදා ගන්න ඕනේ. දැන් මං කිව්වා නිදා ගන්න තැනලා ඔන්න පැය 18කට ඔයාලා අරන් ඇවිල්ලා තියෙන්නේ. හරිද? පැය 18කට අරන් ඇවිල්ලා තින්නේ මේ පැය 18න් අඩුම ගානේ. මේ යන්නේ ඔයාලගේ දෙවනි මාසේ. මොකද තව මාස දෙකක් තියෙන මේ අයිනෙද තියෙන දෙවනි මාසේ. තව ඉස්සරහින් එක මාසයක් තියෙනවා. එතනින් එහාට ඉවරයි. මේ මාසේ මොනවා හරි කරලා ඔයා ගෙදර ඔයාගේ මේසේ ගාව ඉන්න පුළුවන් පැය ගන්න පැය 8යි 10යි අතර හදා ගන්න ඕනේ. පැය 8ත් 10ත් අතර අනිවාර්යෙන් මොන්න මේ ජංජාලේ නටලා හරි. මොකද පාස් වෙන්න ඕනේ ඔයාලට. මොන්න නැටුම නටලා හරි පැය 8යි 10ට 8 හෝ 10 අතර වෙලාවකට ඔයාලා අරන් එන්න ඕනේ ඔයාලා ඉන්න ටයිම් එක මේසයක් ගාව. ඊට පස්සේ WSC ඉන්න සෙට් එක. ඔයාලට තියෙනවා වැඩ ගොඩක්. ඔයාලා W එක ඉන්නවනම් අනිවාර්යෙන් තියරි මොනවත් නැහැ මේ කිසිම පාඩමක තියරි නැහැ. එතකොට ඔයාලා කරන්න ඕනේ මොකද්ද? තියරි ටික හදා ගන්න ඕනේ මුලින්ම කොහොම හරි. දැන් නෝට් ලියන්න අනම්මනම් යුද්ධ කරන්න වෙලාවක් නැහැ. හරිද? නෝට් ලියලා අනම්මනම් මුලේ සිට ඉගෙන ගන්න වෙලාවක් නැහැ. දැන් විද්‍යාව නම් හැම සබ්ජෙක්ට් එකකම නම් මම කරනවා වගේ මේ වීඩියෝස් කරලා තියෙන හැම ගුරුවරයෙක්ම මුළු සිලබස් එකම ඔයාලට YouTube එකෙන් හොයා ගන්න පුළුවන්. දැන් මම රිවිෂන් එකක් කරලා තියෙනවා YouTube එකේ. මගේ channel එකේම තියෙනවා. හරිද? මේකේ ඒ කරලා තියෙන ඒවල ඔන්න නෝට් එකක් අහර මෙහෙ ලියලා තමයි වැඩේ අරන් යන්නේ. හැබැයි ඔයාලා දැන් නෝට් ලියන්නේ නැහැ. මාස දෙකයි ඔයාලට තියෙන්නේ. ඔයාලට නෝට් ලියන්න බෑ දැන්. හරිද? වෙලා මදි. හිතන්නකො විද්‍යාව ඔයා වැඩේට බහිනවා කියලා. විද්‍යාව සාමාන්‍ය එක පාඩමක් පැය එකමාරක් දෙකක් අතර තමයි යන්නේ. හරිද? පැය එකමාරක් දෙකක් යන්නේ. ඔයාලට මේ වැඩේට එක පාඩමක් අල්ලගන්න පැය 3ක් ගන්න. එක පාඩමක් අල්ලගන්න පැය 3ක් ගන්න. පැය එකමාර දෙකේ වීඩියෝ එක බලන්න. බලන ගමන් තියෙන විශේෂ කරුණු තියෙන්නේ. ඒවා විතරක් A4 කොලයක ලියන්න. හරිද? නෝට් ලියන්නේ නැහැ. කියන හැම එකම ලියන්නෙත් නැහැ. විශේෂ කරුණු විතරයි. හරිද? ඒ ටික විතරක් ලියලා ඔයාගේ නෝට් එකක් නෙවෙයි පොඩි මැනුවල් එකක් වගේ එකක් හැම පාඩමකටම හදා ගන්නවා. ඔන්න දැන් ඔයාලා හිතන්න ඔයාලා සරල රේඛීය චලිතයේ පාඩමට යනවා කියලා. නැත්නම් නිව්ටන් නියම වලට යනවා කියලා හිතන්න ඔන්න නිව්ටන් නියම ගන්න. හරිද? නිව්ටන් නියම කෑල්ල අරගත්තා. අරගෙන වීඩියෝ එක ඔයාලා බලලා ඔයාලා ඕන කරන නිව්ටන් නියම 3යි F = ma ගම්‍යතාව සම්බන්ධ සමීකරණ ටිකයි ඔන්න ඔක්කොම ටික A4 එකට ලියලා අරගෙන වෙන් කරලා තියෙනවා. ඊට පස්සේ පැය දෙකකින් ඔය වැඩේ ඉවරයි. ඔන්න ඔයාලට තව පැයක් ඉතුරුයි. මේ පැයේ මොකද කරන්නේ? නිව්ටන් නියම එහෙම නැත්නම් ඔයාලා ඔය බලාගත්ත පාඩම තියෙන්නේ YouTube එකේ මේ ඔයාලා මොන සබ්ජෙක්ට් එක කරත් මේ හැම සබ්ජෙක්ට් එකකටම ඕන කරන හැම පාඩමම තියෙනවා ඈ. හරිද? හැම පාඩමම තියෙනවා. පොඩ්ඩක් හොයලා බලන්න අනිවාර්යෙන් තියෙනවා. ඊට පස්සේ තව පැයක් ඉතුරුයිනේ. මේ පැයේ මොකද කරන්නේ? පැයේ ඔයා කරන්න ඕනේ පාස් පේපර්ස් තියෙනවනේ. 2016 ඉඳලා ආපු පාස් පේපර්ස් තියෙනවනේ. ඒ පාස් පේපර්ස් වල ඔයා ඉගෙනගත්ත පාඩමට අදාළ ප්‍රශ්න ටිකක් කරලා දාන්න. හරිද? හිතන්නකො MCQ නම් ඔන්න ඕන තරමක් තියෙනවා. MCQ නම් ඔයාලට විනාඩි 15ක් විතර අරගෙන ගහලා දාන්න පුළුවන් MCQ 15ක් විතර. හරිද? ඊට පස්සේ essay ප්‍රශ්නයකුයි මොකද්ද structured essay ප්‍රශ්න දෙකකුයි විතර ලියලා දාන්න. එතකොට ඔන්න recall එක කරලා පොඩි map එකක් ඔයාගේ ඔළුවේ හැදෙනවා. short note වැඩිත් හරි past papers වැඩිත් හරි. දැන් විද්‍යාව වගේ සබ්ජෙක්ට් එක ගොඩාක් වෙලාවට ඔයාලා ලකුණු කීයක් හරි අරන් කියන්නේ ගොඩක් වෙලාවට ඒ ලකුණු ගන්න අරන් තියෙන්නේ බයෝ කැලි ටිකක් පාඩම් කරන් ගිහිල්ලා. මම ඔයාලගේ හැටි. ඒ කියන්නේ ඔයාලට සාමාන්‍යයෙන් ඔයාලා විශ්වාස කරනෝනේ බයෝ තමයි ඔයාලට ලේසිම කියලා. ඒ වුණාට ඒක පාඩම් ගන්න ගොඩක් තියෙනවා. ඔයාලගේ මොනවා හරි එකකින් මයින්ඩ්සෙට් එක හැදලා තියෙන බයෝ තමයි ලේසි කියලා. ඒ වුණාට පාඩම් ගන්න එන්න කන්දක් විතර තියෙන්න ඕකේ. කමක් නැහැ ඔයාලගේ ඔළුවට යනවා නම් බයෝ වලට ප්‍රයොරිටි එකක් දීලා බයෝ පාඩම් ටික මුලින් ඉවර කරගන්න. ඊට පස්සේ කොහොමත් ගොඩක් ළමයි 90% ළමයි කියන්නේ ෆිසික්ස් උයි කෙමිස්ට්‍රි දෙකම අමාරුයි කියලා. හැබැයි ෆිසික්ස් පාඩමක් බලලා YouTube එකේ බලලා ඔයාලට ගන්න තියෙන්නේ හරිම තියරි ටිකක්. ඇත්තටම ෆිසික්ස් හැම පාඩමකම තියෙන තියරි චුට්ටයි. සහ විභාගෙට ලියන්න එන්නේ චුට්ටයි. හරිද? ඒකින්ද ෆිසික්ස් වැඩි අල්ලගන්න. ඊට පස්සේ දෙවෙනියට හරිද? තුන්වෙනියට කෙමිස්ට්‍රි වැඩි අල්ලගෙන මේ විදිහට ඔයාලා දවසක් කර දවසක් පැය 3ක් විද්‍යාවට වෙන් කරගත්තොත් විභාගේ දවස වෙනකොට මේක B එකට A එකට අරන් යන එක සිම්පල්. එකම දේ ඔයාලා අනවශ්‍ය දේවල් වලට නොයා මේ වෙලාව ඉතුරු කරගන්න එක. A B තියන අය ඉන්නේ. ඔයාලට කෙලින්ම යුනිට් බෙදා ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඔයාලගේ තියෙනව නම් අවුලක් මේ වෙලාවේ ෆිසික්ස් වලට විතරයි.
ඔයාලට මේ වෙලාවේ තියෙනවා නම් අවුලක් තියෙන ෆිසික්ස් වලට විතරයි. ඒක හින්දා ඔයා මෙතෙන්ට ඇවිල්ලා ෆිසික්ස් වල අවුල් කියලා හිතන පාඩම් ඔයාලට ගොඩක් වෙලාවට තේරුණා. අහවල් පාඩම් මට බෑ මේ පාඩම් වලින් තමයි මට ප්‍රශ්න තියෙන්නේ කියලා ඒ පාඩම් ටික හෙව්වා YouTube එකෙන් පැය 3ක් වෙන් කරගත්තා. පැය 2ක් ඇතුළත තියෙන ටික ඔක්කොම බැලුවා ෂෝට් නෝට් එකකට ගත්ත අදාළ කරුණු ටික පාස් පේපරයක් කළා. මේක එකෙන් මේ පොඩි ප්‍රමාණයක් විතර ඔයාලා කරන්න ඕනේ. මොකද ඔයාලගේ ඔළුව ඒ ගානට හැදලා තියෙන B එක හෝ ඊට උඩ ඉන්නවනම්. හරිද? ඊට පස්සේ 2016 ඉඳලා උඩට යන්න පොඩි ෂෝට් නෝට් එකක් ගහගන්න ෆිසික්ස් අමාරු නම් ඒ පාඩම් ටික බලලා ඊට පස්සේ පාස් පේපර්ස් ටික කරන්න ගන්න 2016 ඉඳන් උඩට. අනිත් හැම සබ්ජෙක්ට් එකකටමත් එහෙමයි ඈ. ඔයාලා දන්නවනේ ඕන දෙයක් හෙව්වොත් ඔයාලට වීඩියෝ එකක් ගන්න පුළුවන්. මුළු පාඩම හොඳට උගන්වන ගුරුවරු ඉන්නවනේ. විද්‍යාව මං විතර නෙවෙයි විද්‍යාව උගන්වන ඕන තරම් ගුරුවරු ඉන්න හැමෝම දාලා තියෙන වීඩියෝ සෙට් එකම. හරිද? ඒකෙන්ද ටික බලලා මේ වෙලාවේ ගේමක් ගහගන්න. A සහ B තියෙන අය මේ වැඩේ කරන්න. WSC කියන පැත්තට බර අය මේ වැඩ ටික කරන්න. හරි. දැන් ඔයාලට යන්න තියෙනවනේ O level කරලා ඔයාලා මොන හරි කරන්න ඕනේ. නිකන් ඉන්න බෑනේ. දැන් ඔයාලා යම් තාක් දුරකට O level අරන් යන්න ඕනේ. ඔයාලට කරන්න පුළුවන් જાති 5ක් තියෙනවා O level ඉවර වෙලා. හරිද? 6ක් තියෙනවා. 6 වෙනි එකෙන් ඇති වැඩක් නැහැ නේ මෙතෙන්ට. ඔයාලා ගෙදරටලා නිකන් ඉන්න පුළුවන්. ඒක රස්සාවක් කරන්න පුළුවන්. ඒතකොට රස්සාවක් කරනවා කියන එකට චුට්ටක් මේක අදාළයි. නිකන් කිසිම අදහසක් නැතුව උඩ බලන් ඉන්න නම් ලැහැත් වෙන්නේ. ඒතකොට මෙතෙන්ට අදාළ නැහැ. බයෝමැත්ස් කරන්න පුළුවන්. ටෙක් කරන්න පුළුවන්, කොමර්ස් කරන්න පුළුවන්, ආර්ට් කරන්න පුළුවන්. සමහර අය ඉන්නවා ළමයි කීප දෙනෙක් සුළු ප්‍රමාණයක් තාම ඉන්නේ. එයාලා O level වලින් පස්සේ ඩිග්‍රී එකක් කරනවා. ඉංජිනේරින් කරන අය ඉන්නවා. මේ මෙඩිසින් නම් කරන අය ඊටාම අල්ප ප්‍රමාණයක් තියෙන. ඒක ගොඩක් ලොකු වේදමක් හින්දා හොයන්නත් නැති ප්‍රමාණයක් තමයි ඒක කරන්නේ. එතනින් එහාට ඩිග්‍රී ඕන තරමක් කරනවා. ෆැෂන් ඩිසයිනින් අනම්මනම් සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් ගොඩක් කරන අය ඉන්නවා. ඊට පස්සේ වෙන රටකට යන අයත් ඉන්නවා. හරිද? අපි හිතමුකෝ බයෝමැත්ස් කරන කෙනෙක් කියලා. බයෝමැත්ස් කරන කෙනෙක්ට අනිවාර්යෙන් විද්‍යාවයි ගණිතයයි ඒකක් කිට්ටුවටම තියෙන්න ඕනේ. පොතේ හැටියට C දෙකක් තියෙන්න ඕනේ. ඔයාලා ඉස්කෝලේ සයන්ස් සබ්ජෙක්ට් එක, ඒ කියන්නේ බයෝමැත්ස් තියෙනවා නම් C දෙකක් අරගෙන අනිත් ඒවට A ටිකක් අහරේ මෙහෙ තියෙනවා නම් ඔන්න දඟලලා කරලා අභියාචනයක් දීලා ලියන්න පුළුවන්. හැබැයි වෙන ඉස්කෝලේකට නම් යන්න ඉන්නේ මේ සබ්ජෙක්ට් ටික සේරම පස්සේ ඔයා දුවලා පුළුවන් තරම් ඒ ගාන වැඩි කරගන්න ඕනේ. මොකද ඉන්ටර්විව් එකේ ඔයාට ලකුණු වැටෙන්නේ A B C තියෙන ගණන් වලට විතරයි. ඒ හින්දා මොනවා හරි කරලා මේ ටිකේ වැඩේ ගොඩ දාගන්න වෙනවා. හරිද? එහෙම නැතුව ඔයාලගේ ඉස්කෝලේ නම් ඉන්නේ ඔයාලා මේ වෙලාවේ ෆෝස් එක දෙන ඒවා සයන්ස්, මැත්ස්, සිංහල ඒ වගේ ප්‍රධාන ඒවට විතරක් චුට්ටක් මේක පුෂ් කරන්න. හරිද? වැඩි හරියක් බර දෙන්න මේවට. මොකද ඔයාලා ඉස්කෝලේම නම් ඔයාලා A level කරන්න ඉන්නේ. එතකොට ඒ ගාන කියන එක වැඩි ඉස්කෝලෙන් සලකන්නේ නැහැ. විද්‍යාවයි ගණන් වලට A තියෙනවා නම් નિરાයාසයෙන්ම ඔයාලා සයන්ස් කරන්න සෙක්ෂන් එකට ගන්න. ඊට පස්සේ ඉන්නවා ටෙක් කරන ජනතාව. හරිද? ටෙක් කරන සෙට් එකේ ඉන්න අපේ ටෙක් කරන අයටත් ගොඩක් වෙලාවට ටෙක් කරන ළමයි ඔයාලා දැන් ඉන්න ඉස්කෝලේ ටෙක් නැත්තම් අනිවාර්යෙන් ලොකු තරංගයක් තියෙනවා ටෙක් කරන ළමයි වැඩි වෙනවා. ඔයාලා ඉස්කෝලේ ගොඩක් වෙලාවට මේක බලන ළමයින්ගේ ඉස්කෝල වල ටෙක් නැහැ හෝ ඉඩමදි වෙන ඉස්කෝලයකට යන්න වෙනවා සහ ඔයාලා ඉන්න පොඩි ඉස්කෝලයක වෙන ඉස්කෝලයකට යන්න කියලා ආසාවක් තියෙනවා. අනිවාර්යෙන් මේ විද්‍යාව ගණන් ඒ කියන්නේ ටෙක් කරන ළමයින්ට ඒ 9කට යන්න ඕනේ නැහැ වෙන ඉස්කෝලයකට යන්න. මොකද ඔයාලට පොඩි chance එකක් තාම තියෙනවා. ඒ හින්දා පුළුවන් තරමක් ඔයාලට ඒකක් ගන්න පුළුවන් සබ්ජෙක්ට් වලට යන්න. ආගමට අනිවාර්යෙන් ආගම කියන හැම එකම වගේ එකක් ගන්න එකනේ. එතකොට ඊට අමතරව හිතන්නකෝ ඔයාලට තියෙන්නේ මේ තව යාළුවෙක් ඉන්නවනේ මම දෙන්නෙක් ගන්නම් උදාහරණයක් විදියට එක ළමයෙක් ඉන්නවා මොකද්ද? එක ළමයෙක් ඉන්නවා එයාට A4ක් තියෙනවා. ඒ 4 තියෙන්නේ මේ ගෲප් සබ්ජෙක්ට් වලටයි ආගමටයි. ඔයාට ඒ දෙකක් තියෙනවා ගණන් වලටයි විද්‍යාවටයි. ඒ වගේ වෙලාවක ඉන්ටර්විව් බෝඩ් එක පොඩ්ඩක් ඔයාව තෝරගන්න පෙළඹෙනවා වැඩි. මොකද ඔයාව සබ්ජෙක්ට් එක පැත්තට අරගෙන ඒ ස්කූල්ට ගන්න එක වටිනවා කියලා එයාලා තීරණය කරනවා අනිවාර්යෙන්. හරිද? ඒ හින්දා ඒක ගැන පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න. ඊළඟට මොකද කොමර්ස් ආර්ට් කරන ළමයින්ට වැදගත් වෙන්නේ පුළුවන් තරම් සබ්ජෙක්ට් ගානක් පාස් වෙන එක. හරිද? පුළුවන් තරමක් මේ ඔක්කොම පාස් වෙන්න බලන්න වෙන ඉස්කෝලයකට යනවා නම් ඒ ගාන ගැන සැලකිලිමත් වෙන්න. හරිද? ඊට පස්සේ ඉන්න අපේ ඩිග්‍රී එකක් හරි ඩිප්ලෝමා එකක් කරන අය හරි මෙයාලට අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕන ළමයි ඔයාලා ප්‍රයිවට් කැම්පස් එක ඩිග්‍රී එකක් කරද්දී මැත්ස් වලට සයන්ස් වලට මැත්ස් සයන්ස් ඉංග්ලිෂ් අනිවාර්යෙන් එයාලා බලනවා. ඉංග්ලිෂ් අනිවාර්යෙන් බලනවා. සමහර අය මේවට C පාස් එහෙම නැත්නම් ක්‍රෙඩිට් පාස් බලනවා. එහෙම නැත්නම් B එකකින් උඩ ඉල්ලනවා.
ඊට අමතරව අනිත් හැම සබ්ජෙක්ට් එකකටම C පාස් එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ක්‍රෙඩිට් පාස් එකක් තියෙන්න ඕනේ. ක්‍රෙඩිට් 6ක්. හරිද? 6යි 3යි තියෙන්න ඕනේ. ඒ කියන්නේ 3 කියලා මෙතන මේ සලකන්නේ අපි අනිවාර්යෙන් ඔයාලට B3ක් හෝ C3ක් මේ තුනට තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ තුන පුෂ් කරන්න අර මං කියපු මෙතඩ් වලට. හරිද? මේ විදිහට ඔයාලා පැය 8ක් වෙන් කරගෙන මේ වැඩ ටික කරන්න දැන් ඔයාලා බෙදා ගන්න ඕන උනොත් එහෙම. හරිද? පැය 8ක් 10ක් වෙන් කරලා තියෙනවා බෙදා ගන්න. අද මං අල්ල ගන්නවා විද්‍යාවයි සිංහලයි ඉංග්‍රීසි. ඔය තුන අල්ල ගන්න අතන පැය 10ක් තියෙනවා නම් පැය 3ක් විතර එකකට දාන්න පුළුවන්. හරිද? පැය 3ක් විතර එකකට දාන්න පුළුවන්. මේ පැය 9 එක දිගට කරන්න එපා. ඉස්සෙල්ලාම උදේ පැය 3ක් මේකට ගන්න. දවල් පැය 3ක් මේකට ගන්න. රෑ පැය 3ක් මේකට ගන්න. වෙලාව ඉතුරු වෙනවනේ. ඒ වෙලාවට කලබල වෙන්නේ නැතුව කාලා බීලා එහෙම ප්‍රශ්න ඇති කරගන්න නැතුව ලස්සනට ඉන්න. හරිද? අපි දෙවනි මාසෙට විතර යද්දී, ඒ කියන්නේ විභාගයට කලින් මාසේ. අපි කියන්නේ ජනවාරි මාසේ විතර. මේ තියෙන්නේ දෙසැම්බර් මාසේ විතර කරන්න ඕනේ දිය. ජනවාරි මාසේ විතර ඔයාලා වැඩපිළිවෙල පොඩ්ඩක් දරුණු කරන්න ඕනේ. නිදා ගන්න පැය 6 අයින් කරපුවාම ඔයාලට ඉතුරු වෙනවා පැය 18ක්. ජනවාරි මාසෙට ආපුවාම අමතර දේවල් ඔක්කොම අයින් කළා මේ පැය 18න් අඩුම ගානේ පැය 15ක්වත් දවසකට ඉතුරු කරගන්න. මේ පැය 15 ඉතුරු කරගත්තොත් ඔයාලට W එක හිටියත් W9 ලෙවල් එකේ හිටියත් A9කට යන්න පුළුවන් හොඳට මහන්සි වුණොත්. ඒ කියන්නේ දෙසැම්බර් මාසේ මේ වැඩපිළිවෙල කරගෙන ගිහිල්ලා හොඳට තදට කරගෙන ගිහිල්ලා ජනවාරි මාසේ වෙනුවට මේ වැඩේට වෙනකොට මේ වැඩේට සැරට බැස්සොත් දැන් ඉඳලා මම මේ කියන විදිහට කරන් ගිහලා A9 කියන එක nothing. මොකද මේ තමා ඔයාලගේ ජීවිතේ ලියන අන්තිම ලේසි එක්සෑම් එක. මේ වෙලාවේ ඔයාලා ජීවිතේ ලියන අන්තිම ලේසි එක්සෑම් එක තමයි මේක. හරිද? හිතන්නකො ශිෂ්‍යත්වය එහෙනම් අපි මීට වඩා ලේසි එක්සෑම් එක. දැන් ශිෂ්‍යත්ව පේපරේ අරගන්නකො. මං කියනවට ශිෂ්‍යත්ව පේපරේ අරන් එන්නකො ගිහිල්ලා ඔයා. අරන් ඇවිල්ලා ලියන්න බලන්නකො මේ අර MCQ මුල්ලේ එහෙම රටානම්ම නම් තියෙන්නේ. ඇඬෙනවා ලියන්න බෑ ඇඬෙනවා. ඒ දවස්වල ඔයාලා මේ තීරුම් ගණන් කරපුවා නෙමෙයි ඔය දේවල්. අම්මා ගහන බයට ආහාර මේ ඒවට කරපුවා මිසක් ඔයාලා තීරුම් ගණන් කරන දේවල් නෙමෙයි. හැබැයි දැන් විද්‍යාව MCQ එකක් ඔයාලට කරන්න පුළුවන් කියන්නේ ඔයා කැමැත්තෙන් තීරුම් ගණන් ඒක කරනවා කියන එක. ඔයාලට ඇත්තටම තේරිලා කරනවා. අනේ විශේෂත්වයෙන් කාලේ කරන්නේ තනිකරම ඔයාලා බයටයි අර කෙලවෙයි කියලා ගෙදරින් ගහයි කියලා තියෙන බයට විතරයි කරන්නේ. දැන් අරන් මේ පේපරේ බලන්න දැන් ඒක ඊට වඩා අමාරුයි ඔයාලට. ඇත්තටම එන අමාරුයි විශේෂත්ව පේපරයක් අරන් බලන්න තේරෙන්නේ නැහැ. හිතා ගන්න බෑ මොනවද ඒකට ලියන්න ඕනි කියලා. හරිද? ඒ හින්දා මේ වෙලාවේ ඔයාලට ජීවිතේ හම්බෙන අන්තිම ලේසි එක්සෑම් එක මේක. වැඩේ ගොඩ දාගන්න මම ජනවාරි මාසේ උදා වෙනවත් එහෙම නැත්නම් මොනවාද අපේ දෙසැම්බර් මාසේ අන්තිම සතිය වගේ අන්තිම මාසේ පිළිවෙලටම වැඩ කරන්න ඕන විදිහ මම දාන්න. ඔයාලා මේ විදිහට වැඩ ටික දෙසැම්බර් මාසේ පුරාවට කරගෙන ගිහලා ජනවාරි මාසේ ඊළඟ වැඩ පිළිවෙලට ජොයින් වෙනවා නම් මාත් එක්ක අනිවාර්යෙන් ඔයාලට පුළුවන් A9ක් ගහන්න කොයි ලෙවල් එකේ හිටියත්. ආයේ අහන්න දෙයක් නැහැ කොයි ලෙවල් එකකට මේක තනිකර තියෙන කැපකිරීම විතරයි. ඔයාලා පට්ට මොරාල් එකක් ගන්න. ඔයාලගේ මොරාල් එක මතමයි මේක යන්නේ. මොටිවේෂන් එක මොරාල් එක මතම දුවන වැඩක් මේක. වැඩේ ගොඩ දාගත්තොත් ආයේ කොහෙටවත් නැමෙන්න ඕනේ නැහැ. ඉන්ටර්විව් එකකට ගිහිල්ලත් ඔයාලට ඕන ස්ට්‍රීම් එක කිව්වා ගියා වැඩේ කරගන්න විතරයි තියෙන්නේ. හරිද? ප්‍රයිවට් කැම්පස් එකකට යනවා නම් ඒත් එහෙමයි. නැමෙන්න අඬන්න ඇඹරෙන්න දෙයක් නැහැ. කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන්න පුළුවන් වෙනවා මෙතනින් පස්සේ. ඒ කියන්නේ ඔයාලගේ අවුරුදු 17 18 19 20 කියන ඒවා වලින් එහාට තියෙන ඒවා සුපිරියටම යනවා. හරිද? එහෙනම් මේ ටික විතරයි තියෙන්නේ. මොනවා හරි උදව්වක් ඕන නම් අපේ මගේ නම්බර එක තියෙනවා 0.75 61 44 360. අපේ ඉන්ස්ටිටියුට් එකේ නම්බරේ තියෙනවා 0.7 61 44 360. ඔය නම්බර් දෙකකින් එකට මෙසේජ් දාලා ඔයාලට ඕන දෙයක් තියෙනවා නම් අහන්න, පාඩම් ඉල්ල ගන්න තියෙනවා, ටියුට් ඉල්ල ගන්න තියෙනවා නම් සල්ලි ගෙවන්න ඕනේ ඒවා ඉල්ල ගන්න පුළුවන්. හරිද? ඕන දෙයකට වැඩේ කරන් යන්න වැඩේ කොට දාගන්න පුළුවන්.